අවසානයේදී ඉතාමත් සතුට ගෙන දෙන එම මොහොත ළඟා වුණා. එදා සඳුදා පාන්දර හිජ්රියට පෙර 53 වන වසරේ රබියුල් අව්වල් 12 වැනි දින. එනම් ක්‍රිස්තු වර්ෂ 570 වසරේ අප්‍රේල් මස 20 වැනි දින අල්ලාහ්ගේ අවසාන දූතයා වන නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉපදුණා. කවුරුන් වෙනුවෙන් මුළු ලොව දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටියෝද අවසානයේදී ඔහු බිහි වුණා. එය වසන්තයේ සතුට ගෙන දෙන කාලයක්. පොළොව මතද අහස මතද සෑම තැනම සතුටින් පිරී ඉතිරී ගියා. මෙම සතුටුදායක සුභාරංචිය ඔහුගේ සීයා වන අබ්දුල් මුත්තලිබ් තුමාට සැලකර සිටියා. ඔහු අබ්දුල්ලා තුමාගේ නිවසට දිව ගියා. ඔහු මෙම දිව්‍යමය දරුවා දුටු විට සතුටින් පිරී ඉතිරී ගියා. මෙතරම් ලක්ෂණ දීප්තිමත් මුහුණක් කවදාකවත් දැක නැහැ. ඔහු දරුවා තමන්ගේ උකුලටගෙන කෙලින්ම කවුබාවට දිව ගියා. ඔහු කුඩා ලදරුවා තම දෑතටගෙන අල්ලාහ්ගේ නිවස වටා වට කිහිපයක් ගමන් කිරීමෙන් අනතුරුව ලදරුවා ආමිනා වෙත ආපසු ගෙන ආවා. දරුවාට සතියක් වයස්ගත වූ විට අබ්දුල් මුත්තලිබ් තුමා විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කර කුරේෂිවරුන් සියල්ලන්ටම ආරාධනා කළා. කුමන නමක් මේ දරුවාට දී ඇත්තේදැයි ඔවුන් විමසුවා. මා මුහම්මද් ප්‍රශංසාවට ලක් වූ කියන නාමය දී ඇත්තෙමි යයි අබ්දුල් මුත්තලිබ් තුමාණන් පිළිතුර දුන්නා. නමුත් ඇයි මෙවැනි අසාමාන්‍ය නාමයක් යයි විමසුවා. මෙවැනි නාමයක් ඔබ පවුලේ කිසිවෙකුටවත් මීට පෙර තිබුණේ නැහැ. මා එය දනිමි. ඉතාමත් ආඩම්බර ලීලාවෙන් සීයා පිළිතුර දුන්නා. නමුත් මගේ මේ මුණුබුරා අනෙත් දරුවන් මෙන් නොව මට අවශ්‍ය මුළු පොළොව තලයම හා අහසද ඔහු කෙරෙහි වූ ප්‍රශංසාවෙන් පිරී ඉතිරී යා යුතුය. ඉතින් ආමිනා තුමියගේ ලදරු පුතාට නාමයන් දෙකක් ලැබුණා. ඇය ඔහුට අහ්මද් යයි නම තැබුවා. මෙය ඔහුට මලායිකාවරයෙකු විසින් දෙන ලද නාමයයි. සීයා මුහම්මද් යයි නම් කළා. මෙම නාමයන් දෙකම අනාගතය හෙළි කරන්නා යනුවෙන් විය. මෙම දරුවා මුළු මහත් මිනිස් වර්ගයාටම ප්‍රයෝජනවත් වීමට නියමිතව තිබුණි. ඔහු මිනිසුන්ගේ මනස සෑම බන්ධනයන්ගෙන්ම නිදහස් කිරීමට නියමිතය. එමගින් මුළු මහත් ජනතාවගේම සදාකාලික ප්‍රශංසාව හා ස්තුතිය උපයා ගැනීමට සමත් වනු ඇත. තවද ඔහු මීට පෙර කිසිවෙකුත් නොකළ ආකාරයට මුළු ලොවටම අල්ලාහ්ගේ මහිමය පෙන්වා දෙනු ඇත.